කොහොමද ඉතින් ඔයාලා හැමෝටම අද ඉතින් මම කරන්න යන්නේ හදන්න යන්නේ කාර් එක සැකිල්ලක්. ඉතින් කාර් එකකට සැකිල්ලක් හදන්න ඉතින් ඉස්සෙල්ලාම අපිට මේකට ඕන වෙනවා මේ වගේ කාඩ්බෝඩ් කෑල්ලක්. ඒකට ඉතින් මම ඇදගත්ත සැකිල්ලක් ඉතින් මේ විදිහට තමයි ඉතින් ඇදගත්තේ. ඔයාලත් ඉතින් කැමතියක් ඇදගන්න. හරි ඉතින් මේක ඉතින් අපි දැන් කපා ගන්න ඕන. එහෙනම් අපි කපා ගමු. හරි ඉතින් මම මේ ඇදගත්තු එක මේ විදිහට කපා ගත්තා. දැන් ඊට පස්සේ දැන් අපිට මේක අලවන්න සුපර් ග්ලූ හරි නැත්නම් ග්ලූ ගන් වගේ ඕන වෙනවා. හරි ඉතින් මම ග්ලූ ගන් එක උණු වෙන්න දාලා තිබ්බේ. මම ඒක අරන් එන්නම් ගිහින්. හරි ඉතින් මම මේ ග්ලූ ගන් මැෂින් එක අරන් ආවා. හරි ඉතින් ඊට කලින් අපිට කරන්න දෙයක් තියෙනවා. මම මේ වගේ ඉතින් බීම් බඩයක් අරන් තියෙනවා. තව තියෙනවා මේ වගේ රෝද දෙකක්. ඉස්සෙල්ලාම අපි දැන් මේ රෝද දෙකට හරියන්න මේ බීම් බඩේ කපා ගන්න ඕන. ඉස්සෙල්ලාම රෝදයක් ගලවා මේක දාලා බලන්න ඒකට. දාලා ඒකට ගැලපෙන ගාන කපා ගන්න. හරි ඉතින් මම මේ වගේ කපා ගන්නවා. හරි ඉතින් දෙකම කපා ගත්තට පස්සේ මේ දෙක දැන් අලව ගන්න ඕන අපි මේ කපාගත්තු සැකිල්ලට. හරි දැන් මම ග්ලූ ගන් ටිකක් ගාලා අලව ගන්නයි යන්නේ. හරි ඉතින් මම මේ ආකාරයට මේ දෙකම අලව ගත්තා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා අලව ගන්න. හරි ඉතින් ඊට පස්සේ ගන්න දින අපිට මේකට රෝද දෙක දා ගන්න ඕන දැන්. මේ ආකාරයට මම රෝද දෙක දැන් දා ගන්නවා. හරි ඉතින් යාළුවෝ මම මේ විදිහට මේකට දාගත්තා මේ දෙකම. ඊට පස්සේ අපිට දැන් කරන්න තියෙන්නේ මෙතනින් දැන් මෝටරේ හයි කරන්න ඕන අපි ගත්තු. දැන් මම මේ වගේ මෝටරයක් ගෙනත් තියෙනවා. ආන් ඒක දැන් අපි හරියටම මේක මෙතන හයි කර ගන්න ඕන. හරි ඉතින් අපි ඒක දැන් හයි කරගමු ග්ලූ ගන් ටිකක් ගාලා. හරි ඉතින් මම මේ විදිහට මේක අලව ගත්තා මේක මෙතෙන් තියා මෝටරේ. හරි ඉතින් ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මේ වගේ දැන් මම ගත්ත තව බැටරිය දැන් අපිට මේක මැදින් මෙහෙම සෙට් කරන්න ඕන. ඔයාලට පේනවා ඇති. දැන් ඒකත් අපි ඉතින් ග්ලූ ගන් ටිකක් ගාලා සෙට් කරගමු. හරි ඉතින් දැන් මම බැටරිය සෙට් කරගත්තා මේ විදිහට. දැන් අපිට ස්විච් එකක් ඕන වෙනවා. අපේ දැන් මේ කාර් සැකිල්ල ඕන් ඕෆ් කරන්න ස්විච් එකක් ඕන. ස්විච් එකත් මම මේ විදිහට පැත්තෙන් දැන් ග්ලූ ගන් ටිකක් ගාලා අලව ගන්නවා. හරි ඉතින් මම දැන් ස්විච් එක සෙට් කරා. දැන් අපිට තියෙන්නේ මේකේ වයර් ටික සෙට් කරගන්න. හරි ඉතින් එහෙනම් අපි වයර් ටික සෙට් කරගමු. ඉස්සාම මේ බැටරියේ තියෙන දන වයර් එක මෝටරේ තියෙන අනිත් වයර් එකට සෙට් කර ගන්න ඕන. හරි ඉතින් මම සෙට් කර ගන්නවා මෙහෙම. හරි ඊට පස්සේ රින එක ස්විච් එකේ එක වයර් එකට සෙට් කරන්න ඕන. බැටරියේ රින එක තමයි එක වයර් එකට සෙට් කරන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ අනිත් වයර් එක ස්විච් එකේ ඉතුරු මෝටරේට හයි කරන්න. හරි ඉතින් මං ඉතින් මේ ඔක්කොම සෙට් කරලා තමයි මේ විදිහට හරියට.
ඔයාලට පේනවා ඇති. හරි දැන් අපිට තව එක දෙයක් කරන්න තියෙනවා මේකට. හරි මම මේ අරන් තියනවා මේ යෝගට් වලට දැන් එන්නේ ඒ වගේ ඒවට දෙන හැන්දක්. ආන් ඒ ලී හැන්දක් අරන් දැන් මම මේව කතුරෙන් හිල් කර ගන්නවා. මෝටරේ අර මෝටරේ මේ මෙතන කෑල්ල තියෙන්නේ. ආන් ඒකේ සයිස් ඒකට දාගන්න පුළුවන් වෙන්න තමයි හිල් කරන්න ඕනේ. හරි ඉතින් මම මේ විදිහට මේක හිල් කරගත්තා. දැන් අපි මෙතන මෝටරේට එක දාමු. හරි ඉතින් මම මේ ආකාරයට දැම්මා. දැන් ස්විච් එක අපි ඔන් කරන් බලමු මේක වැඩ කරනවද කියලා. දැක්කනේ ඉතින් ඒක හොඳට වැඩ කරනවා. දැන් ඉතින් අපිට මේක තියෙන්නේ යවලා බලන්න. එහෙනම් අපි ගිහින් දැන් යවලා බලමු මේක. හරි ඉතින් අපිට දැන් මම මේකේ ස්විච් එක දාන්නයි යන්නේ ඉතින්. ඔයාලට පේනවා දැන් මේක කැරකෙනවා වගේම යනවා. ඔයාලට ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතලා මගේ channel එක subscribe කරලා වීඩියෝ එක like එකකුත් දාන්න යන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.